චාව යාළුවනේ. අපි අද මේ පිටත් වෙන්න හදන්නේ පාර්මා යන්න. තේරමෝ සිටි එකේ ඉඳලා කිලෝමීටර් 363ක් පමණ දුරින් තමයි පාර්මා සිටි එක පිහිටලා තිබෙන්නේ. උදේම යන තරමට නිදහසේ යන්න පුළුවන් හින්දම අපි උදේ පාන්දර 1:40ට පමණ තමයි ගෙදරින් පිටත් වුණේ. මොකද අපේ ටාගට් එක උනේ පාර්මා සිටි එක බලලා පාර්මා වලින් කොලෙක්සියෝන් එක අරගෙන ඊට පස්සේ කොර්නීලියෝ බලා පිටත් වෙන්න. ඉතින් අපි පාර්මා වලින් කොලෙක්සියෝන් අරගෙන ඊට පස්සේ අපි පාර්මා සිටි එකේ පොඩි වෙලාවක් ඇවිත්තා. ඊට පස්සේ තමයි අපි පාර්මා වලින් කොර්නීලියෝ බලා යන්න පිටත් වුණේ. ඒ අතර මම ඔයාලට පාර්මා සිටි එක ගැන චූටි විස්තරයක් කියන්නම්. එමීලියා රොමානියාහි වඩාත්ම අලංකාර නගරය ලෙස පාර්මා නගරය නම් කරලා තියෙනවා. තිබෙන ගෘහ නිර්මාණ ශිල්පය හා ශාස්ත්‍රය අමුත්තන් ආකර්ෂණය කරන නගරයක් විදිහටයි හඳුන්වන්නේ. මේ නගරය ලෝක ප්‍රසිද්ධ ප්‍රශුද්ධෝදි පාර්මා සහ පරමිජ්ජානෝ රෙජ්ජානෝ යන චීස් වර්ගයේ නිවහන විදිහටයි හඳුන්වන්නේ. ඉතින් මට මේ පාර්මා සිටි එකේ තිබිච්ච කැෆේ බාර් එකට ගියාට පස්සේ ඒකේ බාත්රූම් එක හරිම අන්කොමන්. මම ඒ නිසා ඒකේ වීඩියෝ කෑල්ලකුත් මේකට එකතු කරේ. මම ඉඳපු කිසිම සිටි එකක මම මේ වගේ බාත්රූම් එකක් දැකලා තිබුණේ නැහැ. ඊට පස්සේ අපි ගියේ පාර්මා සිටි එකේ චුට්ටක් ඇවිදින්න. ඉතින් උදේ අපි ගියේ අගෝස්තු මාසේ 15 කියන්නේ ෆෙබ්‍රුවාරි එදා හැම තැනම දේවල් වහලා හරිම පාළුවට ගිහිල්ලයි තිබුණේ. හැබැයි ඒ නිසාම අපිට හැම තැනක්ම නිදහසේ බලා ගන්න පුළුවන්කම ලැබුණා. මේ තියෙන්නේ කොම්ප්ලෙක්සෝ මොනුමෙන්තාලේ දෙල්ලා පිලෝත්තා කෞතුකාගාරය. ඉතින් අපි ඒක ඇතුළට නම් ගියේ නැහැ. මොකද අපිට වෙලාවක් තිබුණෙත් නැහැ. එදා අනිවාර්ය දවසක් හින්දා ඒක වහලා අපි පාර්මා සිටි එකේ නතර කරාට අපේ ගමනාන්තය පාර්මා නෙමෙයි. අපේ ගමනාන්තය උනේ කොර්නීලියෝ කියන පුංචි ගම්මානය. දැන් අපි මේ යන්නේ අන්න ඒ ගම්මානයට. අපි උදේ 8:20ට වගේ තමයි පාර්මා වලින් කොර්නීලියෝ බලා යන්න පිටත් වුණේ. උදේ 9:20 වගේ වෙද්දී අපි කොර්නීලියෝ පුංචි ගම්මානයට ළඟා වුණා. අපේ ඊළඟ vlog එක බලන්න අපිව subscribe කරන්න